අපිට ඉඩමක් අයිති වෙන්නේ සල්ලි දීලා ගත්තොත් විතරයි කියලාද ඔයා හිතන්නේ? නෑ. ඇත්තටම අපිට ඉඩමක් අයිති වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ ක්‍රම කිහිපය පිළිබඳව. මේ වෙද්දි YouTube channel එක subscribe කරන්න බැරි වෙලා නම් ඔයාට channel එක subscribe කරන ගමන්ම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාට ඉඩමක් හිමි වෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි ඉඩමක් මිලදී ගැනීමෙන්. ඔයා යම් කිසි මුදලක් දීලා නීත්‍යානුකූලව ගනුදෙනුවක් කරලා වෙනත් අයගෙන් ඉඩමක් මිලදී ගත්තොත් ඔයාට ඉඩමක් හිමි වෙනවා ඒ විකුණුම් ඔප්පුවක් මගින්. ඒ ක්‍රමයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම ඔයාට ඉඩමක් හිමි වෙන්නේ. ඊළඟට ඉඩමක් හිමි වෙන්න පුළුවන් තවත් ප්‍රධානම ක්‍රමයක් තමයි තෑගි ලැබීමෙන්. ඒ කියන්නේ ඔයාගේ දෙමව්පියන්ගෙන්, ඔයාගේ වැඩිහිටියන්ගෙන්, ඔයාගේ නෑදෑයෙක්ගෙන්, නැත්නම් ඔයාගේ සහෝදරයෙක්ගෙන් විතරක් නෙවෙයි ඔයාගේ ඥාතීන් වන ඕනෑම කෙනෙක්ගෙන් ඔයාට ඉඩමක් ලැබෙන්න පුළුවන්. ඔයාගේ බොස්ගෙන් වුණත්, ඔයා වැඩ කරන තැන බොස්ගෙන් වුණත් ඔයාට ඉඩමක් තෑගි ලැබීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමයෙන් ලැබෙන්නේ ඔයාට ඉඩමක්. ඒ නිසා ඒ තෑගි ලැබීමෙන් ඔයාට ඉඩමක හිමිකරුවෙක් වෙන්න පුළුවන්. ඔයාට ඉඩමක හිමිකරුවෙක් වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි පරම්පරා උරුමය. ඒ කියන්නේ ඔයාගේ පරම්පරාවට හිමි වෙලා තියෙන ඉඩම් කාටවත් පවරන්න නැතුව අන්තිම කැමැති පත්‍රයකින් තොරව හිමිකරුවෝ මිය ගිහිල්ලා තිබුණොත් ඔයාට ඒකේ උරුමකරුවෙක් වෙන්න පුළුවන්. ඔයාටත් යම් කිසි කොටසක් ඒ ඉඩමෙන් හිමි වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවකදීත් ඔයාට ඒ උරුමය පදනම් කරගෙන ඉඩමක හිමිකාරීත්වය ලැබීමේ අවස්ථාවක් තියෙනවා. ඉඩමක හිමිකාරීත්වය ලැබිය හැකි තවත් ක්‍රමයක් තමයි දීර්ඝ කාලයක් ඔයා යම් කිසි ඉඩමක් අකණ්ඩව බාධාවකින් තොරව භුක්ති විඳීමෙන් උත් ඔයාට ඒ ඉඩමේ අයිතිය ලැබෙන්න පුළුවන්. භුක්තිය පදනම් කරගෙන. ඒ කියන්නේ ඒ ඉඩමේ ඔයා දීර්ඝ කාලයක් හිටියොත් ඒකට කවුරුවත් අයිතිවාසිකම් කියන්නෙත් නැත්නම් ඒ ඉඩම ඔයාට හිමි වෙනවා. එතකොට ඔයා ඒකට එහි අයිතිකරුව ඔයා බවට පත් වෙනවා. එහෙම භුක්ති විඳීමෙනුත් ඔයාට ඉඩමක අයිතිය ලබා ගන්න පුළුවන්. ඉඩමක හිමිකාරීත්වය ලැබෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි අධිකරණ තීන්දුවකින්. ඔයාලා දන්නවා ඉඩම් නඩු තියෙනවා. එතකොට ඉඩම් නඩුවක් පැවතියට පස්සේ ඒකේ තීන්දුවක් ලබා දෙන්න දවසක් තියෙනවනේ. අන්නේ දවසට ඔයාටත් යම් කිසි අයිතිවාසිකමක් ඒ නඩුව සම්බන්ධව තිබුණොත් අධිකරණ තීන්දුවකින් ඔයාටත් මෙන්න මේ ඉඩමෙහි හෝ ඉඩමේ කොටසක අයිතියක් ලැබෙනවා කියලා තීන්දුවක් ලැබුණොත් අනිවාර්යෙන් ඒ ඉඩම ඔයාට අයිති වෙනවා. ඉතින් ඒ අධිකරණ තීන්දුව කියන ක්‍රමයටත් ඔයාට ඉඩමක හිමිකාරීත්වය ලැබීමේ හැකියාවක් තියෙනවා. ඉඩමක හිමිකම ලැබෙන තවත් ක්‍රමයක් තමයි රජයේ දීමනා පත්‍රයකින්. ඔයාට රජයේ කුමන හෝ පනතකින් ඔබට රජයෙන් දීමනා පත්‍රයක් මගින් ඉඩම් කැබැල්ලක් ලබා දීලා තියෙනවා නම් එහි අයිතියත් ඔබට අනිවාර්යෙන් හිමි වෙනවා. එතකොට හිමි වෙලා තියෙන්නේ රජයේ දීමනා පත්‍ර පදනමින් තමයි. මම කියපු ඔය ඉහත ක්‍රම කිහිපය ඔස්සේම ඔයාට ඉඩමක හිමිකරුවෙක් වෙන්න පුළුවන්. සමාජ සම්මත වලට පිටුපාන්න නැතුව සදාචාරාත්මක ලෙස ඔයාට නීත්‍යානුකූලව ඉඩමක අයිතිකරුවෙක් වෙන්න පුළුවන් ওই ක්‍රම කිහිපය ඔස්සේම. ඉතින් මේ වෙද්දී ඔයා ඉඩමක හිමිකරුවෙක් නම් ඔයාට ඉඩමේ අයිතිය ලැබිලා තියෙන්නේ මම ඔය ඉහත කතා කරපු කුමන ක්‍රමයෙන්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි මේ ක්‍රම සම්බන්ධව ගැඹුරින් කතා කරමු තවත් වීඩියෝ එකකින් හමු වෙමු.